high-tech cameras YouTube channel එකකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. කාට ගොඩක් අය ඉල්ලා තිබ්බා අපේ වීඩියෝස් දාද්දී අයියේ සවුන්ඩ් එක ගන්න කියලා ගොඩක් කමෙන්ට්ස් ආවා. ඒක දැන් අපි ඉතින් පටන් ගන්න වීඩියෝස් වල ඔක්කොම සවුන්ඩ් එක ඔයගොල්ලන්ට රිව්ස් ඔක්කොම ලබා දෙනවා. හැම අයිටම් එකකද අද අපි අපේ දින ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කේසස් ගොඩක් තියෙනවා. सामान्य मोड 18ක් විතර තියෙනවා. එතකොට අපි ළඟ මාව කීබෝඩ් මවුස් ඒ සෙට් එක ඔක්කොම තියෙනවා. ලික්විඩ් කූලර්ස් ඒ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට හැම එකේම අද ඉඳලා කරන වීඩියෝස් වල වීඩියෝ රිවිව්ස් අපි ලබා දෙනවා. ඉස්සෙල්ලාම අපි පටන් ගන්න හිතුවේ මාව බ්‍රෑන්ඩ් එකේ මවුස් වල තමයි බලන්න අපි සාමාන්‍ය අපිට තියෙන දැන් ලෝ බජට් එකේ ඉඳන් තියෙනවා. මේවා සාමාන්‍ය ඔක්කොම රුපියල් 4000ට අඩු ගේමින් මවුස් තමයි අද තියෙන්නේ. ඉස්සෙල්ලාම මම මුලින් මොඩල් ටිකක් තුලා දෙන්නම්. ඊට පස්සේ ඉතින් ඒක රිවිව් දෙන්නම් හැම මවුස් එකකම. මොකද අද තියෙන දැන් M209 මාව ස්කෝපියන් බ්‍රෑන්ඩ් එකේ ලෝ බජට් යන හොඳම RGB ස්ක්‍රිප්ට් එකක් තියෙන මවුස් එකක්. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අපෙන් ගන්න පුළුවන් ඒ ඒජ් එකේ තියෙනවා අපි අපේ ප්‍රයිස් ලිස්ට් එක දාලා ඔයගොල්ලන්ට. ඒකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සාමාන්‍ය මේක වෙන්නේ 1900ක් වගේ ප්‍රයිස් එකක්. මේ හැම එකකටම මාව අයිටම් වල ඔයගොල්ලන්ට අපි 6 month warranty එකක් ලබා දෙනවා. 1-to-1 warranty එකක් දෙන්නේ. මොනවා ඉෂුව එකක් තිබ්බොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මවුස් එක අපි රිප්ලේස් කරලා දෙනවා. එතකොට අපි ආයෙ ගන්න අපි ළඟ M355 මොඩල් එක. මේක සාමාන්‍ය වෙන්නේ 2800ක් වගේ ප්‍රයිස් එකක් තමයි වෙන්නේ. මේක සාමාන්‍ය බාන්ස් තියෙනවා 2 3 4 බාන්ස් 7ක් වගේ තියෙනවා මේකේ. මේකේ රිවිව් එකක් අපි ලබා දෙන්නම්. අද මොඩල් ටික තමයි ඔයගොල්ලෝ කියන්නේ අපි. ආයෙ මගේ අතේ තියෙන M359 මොඩල් එක. මේකත් RGB ගේමින් මවුස් එකක්. මේක RGB චේන්ජ් කරන්න පුළුවන්. ඒකවල software එකක් තියෙනවා. මේකට යූස් කරන්න පුළුවන්. ඒ software වලට මාව ස්කෝපියන් සයිට් එකෙන් ගන්න පුළුවන්. එතකොට ආයි තියෙනවා අපි ළඟ අයියේ කීයද? ඒක වෙනවමල්ලි 359 මොඩල් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 2700ක් වෙන. ඒ වගේ අඩු මුදලකට software එකක් යූස් කරන්න පුළුවන් මවුස් එකක් ගන්න පුළුවන්. ආයි තියෙනවා M112 මොඩල් එක සාමාන්‍ය වෙන්නේ 1000 ගානක්. මේක 1850 වල ගන්න පුළුවන්. මේ 6 month warranty එකක් එක්ක. ආයි තියෙනවා M519 මොඩල් එක. මේක සාමාන්‍ය සුද්ධ ගේමින් මවුස් එකක්. DPI rate එක 12000ක් තියෙනවා. මේ මවුස් එකේ. මේක සාමාන්‍ය ඔයගොල්ලන්ට 4000කට අඩු මුදලකට ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට අපිට දෙන්න පුළුවන් 3700ක් වෙන මුදලකට. 6 month warranty එකක් එක්ක. මේකට software එකක් තියෙනවා. එතකොට මේ මවුස් එක ගැන කතා කරොත් G941. මේකත් ගේමින් මවුස් එකක්. මේකටත් ඔයගොල්ලන්ට software එකක් use කරන්න එනවා site එකෙන් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය ඔයගොල්ලන්ට වෙන්නේ 341. ඒ කියන්නේ මේක 3500යි වෙන්නේ. ආයි මේක ගත්තොත් අපි M425G එක. මේක සාමාන්‍ය ලෝ බජට් එකක්. මේක සාමාන්‍ය වෙන්නේ 2100ක් වගේ මුදලක් තමයි වෙන්නේ. 6 month warranty එකක් එක්ක. එතකොට ආයි මේ අපේ M720 මොඩල් එක ගත්තොත් මේක wireless එකක්. wireless gaming එකක්. මේකත් හොඳ මවුස් එකක්. DPI rate එක 4800ක් තියෙනවා. එතකොට මේකත් ඔයගොල්ලන්ට වෙන්නේ 3700ක් වෙන ප්‍රයිස් එකක් තමයි වැටෙන්නේ ඔයගොල්ලෝ. එතකොට මේකත් 6 month warranty එකක් එක්ක ගන්න පුළුවන්. මේ ටික තමයි දැන් අපේ ගේමින් ප්‍රොවයිඩර් වලින් අපි ඔයගොල්ලන්ට දෙන්නේ. කීබෝඩ්, headset, speakers, microphone හැමදේම මාව බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. ඒකට අපි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට රිවිව් එකක් දෙන්න ආවේ මාව මවුස් ගැන තමයි. ඉතින් ඒක අපි බලමු ඉස්සරහට රිවිව් එකක් දෙනවා. ඉතින් ඒක ඔක්කොම හැම එකම අන්බොක්ස් කරලා අන්බොක්ස් එකෙන් පස්සේ ඊට පස්සේ අපි ඔයගොල්ලන්ට මාව ඊළඟ අයිටම් ටික දෙනවා. ඊට පස්සේ කේසස් කියන අපේ YouTube channel එකේ ගොඩක් දේවල් තියෙනවා දාලා. එතකොට අපි දැන්ට දාලා නැති මොඩල්
ගොඩක් ඒවා දැන්ට ඇවිල්ලා තියෙන අලුත් මොඩල්. ඒවා ගැනත් ෂෝට් වීඩියෝස් හරි ෆුල් ටීවී එකක් හරි දෙනවා හැම එකම දැන් අද පටන් ගන්න YouTube වීඩියෝ එකෙන් පස්සේ ගිය දවස් ටිකේ අපිට YouTube එකේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඒක හින්දා දැන් අලුතෙන් අපි ආයි වැඩි පටන් ගන්න තියෙනවා. අද පටන් ගන්න වැඩි නම් ඔයගොල්ලෝ හොඳට views ටිකක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ආයි ඔයගොල්ලන්ට ප්‍රොඩක්ට් ගන්න පුළුවන් debit cards තියෙනවා අපේ low budget වල වෙනවා high budget වල බා. එතකොට සාමාන්‍ය 1GB වලින් නම් 8GB වගේ දැන්ට තියෙනවා අපේ ස්ටොක් අපි ළඟ. ඔයගොල්ලන්ට brand new ඕන නම් අපි brand new කරනවා. brand new ලොකු කාඩ් ඔයගොල්ලන්ට අපේ pre-orders ලබා ගන්න පුළුවන්. ඕනම කාඩ් එකක් තියෙනවා දැන්ට. NVMe, SSD එතකොට ආයි අපි ළඟ තියෙනවා hard disk, RAM ඕන එකක් තියෙනවා. අපි ඔක්කොගේම එකින් එක reviews ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් අපි අපේ review series එකේ පළවෙනි review එකේදී අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ M209 මොඩල් එක. මේකේ unbox වීඩියෝ එකක් අපි ඊළඟ වීඩියෝ එක ඔයගොල්ලන්ට අහන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බ වෙනවා.